හොඳයි ළමයි අපේ YouTube channel එකට අපි ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අපි අද ළමයි වැඩි කතා නැතුවම යල් ළමයි සහන ආධාර ගානක් කරන්න. අපි කලින් වීඩියෝ එකේ ළමයි බදු ගානක් කළා. ගොඩක් ළමයි බදු අපේ වීඩියෝ එක බලලා තිබ්බා. සම්පූර්ණ බදු ගානක් කරා. හරි? ඉතින් ගොඩක් ළමයි කමෙන්ට්ස් කරලා තිබ්බා. හොඳ වීඩියෝ එකක් අපි කළා කියලා. ඉතින් ගොඩක් ළමයිට මම හිතන ලොකු උදව්වක් වුණා බදු ගානක් හදාගන්න යද්දී. ඉතින් ළමයි බදු ගානක් කරාට පස්සේ අපි සහන ආධාර ගාන අමතක කරන්න හොඳ නැහැ. දැන් මේ පාර 2024 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නේ බදු වලින් සහන ආධාර වලින් දෙකකින්ම ආවා. ඉතින් එහෙනම් අපි ඔබට පේනවා තුන්වෙනි ප්‍රශ්න නිර්මාණය වෙද්දී සාමාන්‍යයෙන් ඉඩ තියෙන කොටසක් තමයි මේ සහන ආධාර. හොඳයි. අද වීඩියෝ එකේ ළම අපි කරන්න යන්නේ සම්පූර්ණයෙන් සහන ආධාර ගාන මුලින් ඉඳන් හදනවා. සහන ආධාරවල තියරි පාර්ට් එක නෙමෙයි කරන්නේ. සහන ආධාර ගාන කොහොමද කරන්නේ? අපි තියරි පාර්ට් ඉවර කරලා රූප සටහන් ඇඳලා අන්තිම ළම අපේ ලොකුම වැඩේ ඇත්තටම සහන ආධාර ගානක් හදා ගන්න හැටි ඉගෙන ගන්න එක. එහෙනම් මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් ඔයගොල්ලෝ බලන් ඉන්න. මේ විනාඩි 30න් ඕගලන්ට මේ විනාඩි 25කින් 30කින් ඕගලන්ට අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන් සහන ආධාර ගානක් කරගන්න හම්බෙනවාමයි. හොඳයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හොඳයි. ළමයි ඉස්සෙල්ලා මෙහෙමයි. මම ගන්නවා ළමයි පොඩි උදාහරණ ගානක්. හරි? ළමයි එහෙනම් අපි සහන ආධාර ගානක් කරන්න කලින් මම කරන්න හදන්නේ උදාහරණ ගානක් ලියනවා. ඒ කියන්නේ මම ඔබට ළමයි කතා කරන්න යනවා පොඩි උදාහරණයක්. QD සමානයි 540 ඍණ 6යි p. QS සමානයි ඍණ 60 ධන 6යි p. මෙන්න මේ ගාන තමයි ළමයි අද අපි කතා කරන්න යන්නේ. හොඳයි වැඩේ බලා ගන්න. අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්. හරිම ලේසි සහන ආධාර ගාන. ඔයගොල්ලෝ මුලින් ඉඳන් බලාගෙන හිටියොත්. හරි? ළමයි ඉස්සෙල්ලම අපි තුමු දැන් ඔයාට සමීකරණ දෙක දීලා තියෙනවා. ළමයි ඔයාට දෙනවා මේ භාණ්ඩයේ මත රුපියල් 10ක ඒකක සහන ආධාරයක් රජය විසින් ලබා දෙනවා කියලා ළමයි ඔයාට ගාන කියනවා. හරිද? සමීකරණ මොනවා වුණත් සහන ආධාරයේ ප්‍රමාණය කොහොම වුණත් අපිට අදාළත්වයක් නෑ ළමයි. අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද මේ ගාන හදන්න කියන දේ. එහෙනම් එතකොට පළවෙනි කාරණාව තමයි ළමයි ඉස්සෙල්ලම හරි මොන ගාන හදන්නත් කලින් ළමයි අපි දැනන් ඉන්න ඕනේ අපි හොයන්න ඕනේ සමතුලිත මිලහා ප්‍රමාණය. සහ මෙහෙම ගානක් දෙද්දි මෙහෙම ගානක් දුන්නම ළමයි ඔයාගේ දීලා තියෙන ඒ අදාළ අපි ගත්තොත් එහෙනම් ප්‍රශ්න පත්‍රයේ තුල ආට කඩදාසි වෙනම දීලා තියෙනවා. ඉතින් ඒ කඩදාසි වලම ඔයාට පුළුවන් සමතුලිත සහන ආධාර ගානක් දුන්නත් බද්දක් දුන්නත් උපරිම මිලක් ආව මිලක් දුන්නත් සහතක මිලක් දුන්නත් ලේසිම වැඩේ තමයි ළමයි අපි සමතුලිත ප්‍රස්ථාරයක් ඇඳ ගන්න ඕනේ. සරලව ගන්න විනාඩි 25න් වැඩේ ඉවරයි. හොඳයි. දැන් එතකොට ළමයි මම මුලින්ම නිර්මාණය කරගන්නවා සමතුලිත පොඩි මම ප්‍රස්ථාරගත කිරීමක් කරන්නයි යන්නේ බලා ගන්න. හොඳයි. මෙහෙම යමු වැඩේ. මම ඇඳ ගන්න ළමයි සමතුලිතය. QS QD දාලා අඳින්නේ. හරිද? සැපයුම් වක්‍රය සහ ඉල්ලුම් වක්‍රය ඔයාලට පේනවා. මුලින්ම ළමයි මම සමතුලිත මිලහා ප්‍රමාණය ගණනය කරනවා. සමතුලිත මිලහා ප්‍රමාණය ගණනය කරනවා. ඉතින් ඒක ඔයාලට කියලා දෙන්න දෙයක් නෑ ළමයි. මේ ගානේ සමතුලිත මිලහා ප්‍රමාණය කරන වැඩේ කරන එක අපරාධයක්. හරි? කියලා දෙන එක අපරාධයක්. එහෙනම් QD සමානයි QS දාලා ඔයගොල්ලෝ හොයන්න ඕනේ සමතුලිත මිලහා ප්‍රමාණය. සහන ආධාරයට කලින් සමතුලිත මිල වෙනවා ළමයි රුපියල් 50ක්. සහ ප්‍රමාණය 240ක් එනවා. හරි? දැන් අපි හිතමු ළමයි සහන ආධාරයක් දෙනවා රුපියල් 10ක. ඔයාගේ මොනවාද අහන ප්‍රශ්න ටික? මේ බලා ගන්න. ඔයාගෙන් මෙන්න මේ ප්‍රශ්න ටික ඔයාට උත්තර දෙන්න පුළුවන් නම් ළමයි ඔයාට ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. මේ කියන ප්‍රශ්නාවලට උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අංක 1 ළම අපි හොයාගන්න ඕනේ සහන ආධාරයෙන් පසු සහන ආධාරයට පසු
නව සැපයුම් සමීකරණය හොයාගන්න දැනගන්න ඕනේ. ඒක ළමයි පළවෙනි ප්‍රශ්නේ අපේ. ළමයි අංක 2 සහනාධාරයට පස්සේ මොකද්ද භාණ්ඩේ නව සමතුලිත මිල නව සමතුලිත ප්‍රමාණය? ළමයි අංක 3 සහනාධාරය සඳහා රජයට දරන්න වෙච්ච පිරිවැය කොච්චරක්ද? පිරිවැය. හරි? අංක 4 ළමයි සහනාධාරයෙන් පස්සේ නව පාරිභෝගික අතිරික්තය කීයද? අංක 5 නව නිෂ්පාදන අතිරික්තය කීයද? හරිද? ළමයට පස්සේ අංක 6 අහිමි වූ සුබ සාධනය කොච්චරක්ද? මෙන්න මේ ප්‍රශ්නාවලියට ළමයාට උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න ඕනි. බලා ගන්න. අලුත් සැපයුම් සමීකරණය, සහනාධාරයෙන් පස්සේ අලුත් සමතුලිත මිල හා ප්‍රමාණය, සහනාධාරය සඳහා රජයට දරන්න වෙච්ච පිරිවැය, නව පාරිභෝගික අතිරික්තය, නව නිෂ්පාදන අතිරික්තය සහ හිමි වූ සුබ සාධනය. මෙන්න මේ සෙට් එකට උත්තර දෙන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් දේවල් ළමයි පුළුවන්. බය වෙන්න එපා. හොඳට බලාගන්න මේ ඔක්කොම උත්තර දෙන්න හැටි කියලා දෙන්නයි යන්නේ. හොඳයි මේ අහගන්නකෝ. ළමයි සහනාධාරයක් දුන්නම මොකද්ද කරන්නේ? සැපයුම් සමීකරණය අපි වෙනස් කරගන්න ඕනේ. ඔයාලට ළමයි පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් ගහන්න ඕනේ. කොහොමද කරන්නේ? ඇදලා ගත්ත QS සමීකරණ මෙන්න QS ඉන්නවා. මොකද මේ නිෂ්පාදකයන් මත ලබා දෙන ඒකක සහනාධාරයක්. හොඳට බලාගෙන ඉන්න. QS සමානයි ඍණ 60 ධන 6යි P. හරිද? අපි මොකද කරන්නේ ළමයි? ඕනම QS සමීකරණයක් සමානයි A ධන BP. මොකදන්නේ? P ධන S දාලා සැපයුම් සමීකරණය හදා ගන්න ඕනේ. එහෙනම් QS සමානයි A ධන මෙතන B වරහන් ඇතුලේ මොකද කරන්නේ? PB ධන S දානවා. සහනාධාරකෙදී සහනාධාරය එකතු වෙනවා. බද්ධකදී P ඍණ T වෙනවා. ඒවලම අපි කලින් වීඩියෝ එකේ කරා. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඍණ 60 ධන 6යි මෙතනට මොකද දාන්නේ? PB. හරිද? PB ධන S. P ධන S කියලා මේකට දැම්මට කමක් නැහැ. සහනාධාරය අපේ ගාන ළමයි 10යි. දැන් මොකද වෙන්නේ? ඍණ 60 ධන 6යි P ධන 10යි. වැඩේ කරා යා ඍණ 60 ධන වැඩි කරමු 6 P වලින් වැඩි කරාම 6යි P ධනයි ධන මොකද වෙන්නේ? 6 වරක් 10 60යි. එහෙනම් ඍණ 60ට ධන 60 කැපිලා යනවා. එතන මොකද වෙන්නේ? මෙයාට මෙයා බෙදිලා යනවා. අලුත් QS සමීකරණය සමානයි QS සමානයි 6යි P වෙනවා. දැන් එහෙනම් ඔයාලට පේනවා ළමයි දැන් කල්පනා කරන්න මේ QS සමානයි 6යි P කියන්නේ සැපයුම් වක්‍රය ඇත්තරම යන් ළමයි දකුණට. ඒකක සහනාධාරයකදී වෙන්නේ සැපයුම් වක්‍රය යන් ළමයි දකුණට. හරි? බද්ධකදී වමට. එහෙනම් දැන් මේ 6යි P කියන ඔයාලට පේනවා මේ දැන් මෙයා යන්නේ මූලාක්ෂයෙන් පටන් ගන්න දැන්ට. මේ ඒ වලගේයක් නැහැනේ. ඒ වලගේ බින්දනම දැන් මොකද වෙන්නේ? ළමයි ඔයාලට පේනවා සැපයුම් වක්‍රය මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට සමාන්තරව මේක සමාන්තරව යන්නේ. මේක සමාන්තරව දකුණට විතැන්වීමක් වෙනවා. මම පොඩ්ඩක් මේ වක්‍ර දෙක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න. හරිද? බලා ගන්න. හරි? මොකද වෙන්නේ? සමාන්තරව මේ විදිහට දකුණට විතැන් වෙන්න ගන්න. අපි තුමු QS මේ සහනාධාරයට පස්සේ. හරිද? හොඳයි. දැන් අපි මොකද්ද ළමයි හොයන්න ඕනේ? ඊට පස්සේ හොයන්න මොකද්ද? අලුත් සමතුලිත මිලයි ප්‍රමාණය හොයාගලා මේක අනිවාර්යෙන් කරලා ඉන්න. අලුත් සමතුලිත මිල ප්‍රමාණය හොයන්න. ඒක කියන්න දෙයක් නැහැ. කොහොමද කරන්නේ? දැන් ඔයා ගාව අලුත් සැපයුම් සමීකරණයක් තියෙනවා ළමයි QS සමානයි 6යි P. එයාවයි පැරණි ඉල්ලුම් සමීකරණයයි සමාන කරන්නයි තියෙන්නේ. බලා ගන්න ඊගා පියවරෙන් පියවරෙන් හරිම වැඩේ ලේසි. බලා ගන්න. මම දානවා ළමයි QD සමානයි QS කියලා. QD ට දානවා මොකද්ද? පැරණි සමීකරණය 540 ඍණ 6යි P. QS ට දානවා අලුත් සමීකරණය 6යි P. දැන් මොකද වෙන්නේ? මෙයාව මේ පැත්ත දිහාගත්තා. ඍණ 6යි P අපි අනිත් පැත්තට යවනවා. දැන් මොකද වෙන්නේ? 540 සමානයි
6යිp ඍණ 6යිp මේ පැත්තට ගියාම ධන 6යිp වෙනවා. දෙපැත්තම ළමයි මොකද වෙන්නේ? 540 සමානයි 6යි 6යි 12යිp වෙනවා. දෙපැත්තම අපි 12න් බෙදා ගන්නයි තියෙන්නේ. බලා ගන්නවා. දෙපැත්තම ළමයි අපි බෙදනවා 12න්. හරි? ළමයි ඊට පස්සේ දෙපැත්තම 12න් බෙදුවම අලුත් මිල එනවා ළමයි රුපියල් 45යි. අලුත් මිල රුපියල් 45. වාට පේනවා ඇත්තටම සමතුලිත මිල අඩු වෙනවා. හරි? මාක් කරා. අලුත් සමතුලිත මිල 45යි. ළමයි දැන් මේ 45 පැරණි ඉල්ලුම් සමීකරණයට හරි අලුත් සැපයුම් සමීකරණ හරි දාලා අලුත් සමතුලිත ප්‍රමාණය හොයන්න ඕනේ. එහෙනම් දැන් මොකද ළමයි අපි කරන්නේ? මේ 45 දානවා අපි නිකන් අදහසක් ගමු අලුත් සැපයුම් සමීකරණ දානවා කියලා. ඒක ලේසිනේ. QS සමානයි 6යි P. දැන් මොකද වෙන්නේ? 6යි දැන් අපි සමතුලිත මිල හොයාගත්ත 45යි. හරිද? දැන් මොකද ළමයි? P වලට දානවා 45. එතන ළමයි උත්තරේ සමතුලිත ප්‍රමාණය නව සමතුලිත ප්‍රමාණය ඒකක 270ක් එනවා. හරිද? එහෙනම් මොකද වෙන්නේ? මාක් කරගත්තා. නව සමතුලිත ප්‍රමාණය 270යි. ළමයි ඔතනට ආවට පස්සේ නිකන් ඉන්න එපා චූටි වැඩක් කරන්න. මොකද්ද? ඒකක සහනාධාරය හොයා ගන්න ඕනි. කොහෙන්ද? ඒකක සහනාධාරය 10යි කියලා දන්නවා. ඒක හොයා ගන්න ඕනම මොකෙන්ද? මෙන්න මේ ප්‍රස්ථාරයෙන් හොයා ගන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? සරල දෙයක් කරන්නේ. හරිද? කරන වැඩේ තමයි ළමයි නව සමතුලිත ලක්ෂයේ ඉඳන් මේ තියෙන නව සමතුලිත ලක්ෂයේ ඉඳන් අපි මෙන්න මෙහෙම කෙලින් ඉරක් ගහනවා පැරණි සැපයුම් වක්‍රයට. ගහලා ළමයි මෙන්න මේ පැත්තට අපි එනවා. අන්න ළමයි මේ මාක් වෙන්නේ තනිකරම ඒකක සහනාධාරය. මේ මාක් වෙන්නේ ඒකක සහනාධාරය. ඒකක සහනාධාරය. මම දාන්නම් ඩෙල්ටා S කියලා. ළමයි එතකොට මෙයා 45 නම් සහනාධාරය 10 නම් මේ අපේ ගානේ සහනාධාරය 10යි. 45යි 10යි මෙතන කැපෙන්නේ 55න්. ඒක අපිට පස්සේ වුමනා වෙනවා. ඒක මම කියලා දෙන්නම්. හරිද? හොඳයි. ඊගාට අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි ළමයි සහනාධාරයකදී හරිද? රජයට දරන්න වෙච්ච පිරිවැය කොච්චරද? ළමයි රජයට දරන්න වෙන්නේ ඇයි පිරිවැය? සහනාධාරයකදී රජයට තියෙන පිරිවැයක්. බද්ධකදී රජයට හම්බෙන්නේ ආදායමක්. හරි? එහෙනම් ළමයි කොහොමද රජයේ පිරිවැය සොයන්නේ? ඊගාව කාරණාව කොහොමද අපි රජයේ පිරිවැය ගණනය කරන්නේ? මෙන්න මේකයි සමීකරණය. හරිම ලේසි. මේ බලා ගන්න මේ ඒකක සහනාධාරය වැඩි කරනවා නව සමතුලිත ප්‍රමාණයෙන්. ඒකක සහනාධාරය වැඩි කරන්න තියෙන නව සමතුලිත ප්‍රමාණයෙන්. ළමයි ඒකක සහනාධාරය ඔබට පේනවා රුපියල් 10යි. බලා ගන්න ඒකක සහනාධාරය ඔබට පේනවා ළමයි රුපියල් 10යි තියෙන්නේ. හරි? එහෙනම් ඒකක සහනාධාරය 10යි නම් නව සමතුලිත ප්‍රමාණය 270යි නම් ළමයි මොකද වෙන්නේ? රුපියල් 10 වැඩි වෙනවා 270න්. එහෙනම් රජයට දරන්න පිරිවැය ළමයි පිරිවැය වෙනවා රුපියල් 2700ක්. හරි ලේසි. මේ ඒකක පේන්නේ කොහොමද? ඒකක සහනාධාරය 10යි නව සමතුලිත ප්‍රමාණය 270 ළමයි මේ මම මේ මාක් කරන කොටසින් ඔයාලට පේන්නේ මොකද්ද? රජයේ පිරිවැයන තේරුම් ගන්න. මම මේ මාක් කරන කොටසින් ඔයාලට මේ ඍජු කෝණාශ්‍රාකාර කෑල්ලෙන් පේන රජයේ පිරිවැය. ඊට පස්සේ ළම අපි ඊගාවකට යමු. දැන් ඔයාගෙන් අහනවා නව පාරිභෝගික අතිරික්තය කීයද? ඊගාට ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි ළමයි නව පාරිභෝගික අතිරික්තය කොච්චරක් වෙනවද කියන දේ අහනවා. නව පාරිභෝගික අතිරික්තය කොච්චරක්ද කියලා අයෙන් අහනවා. බලාගන්න වැඩි. ළමයි නව පාරිභෝගික අතිරික්තය හොයද්දුවා මතක තියාගන්න පාරිභෝගිකයා සහනාධාරයෙන් පස්සේ මූණ දෙන මිල නව සමතුලිත මිල මේ 45ට තමයි භාණ්ඩය ගන්නෙ. ළමයි පාරිභෝගිකයා අලුතෙන් මිලදී ගන්න ප්‍රමාණයක නව සමතුලිත ප්‍රමාණය 270යි. එහෙනම් ඔයා සහනාධාරයෙන් පස්සේ
පාරිභෝගික අතිරික්තය හොයන්නේ මේ රුපියල් 45යි නව සමතුලිත මිල 45යි නව ප්‍රමාණය 270යි පදනම් කරගෙන. එහෙනම් ඔයාලට පේනවා ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍ය වන මිල තියෙන මේ උඩ. එහෙනම් ඔයා තේරුම් ගන්න මෙන්න මේ ත්‍රිකෝණාකාර ළමයි කොටසෙන් පේන ගන්න මොකද්ද? නව පාරිභෝගික අතිරික්තය. කොහොමද හොයන්නේ? බලා ගන්න. ළමයි ඉස්සෙල්ලම මේ ඉල්ලුම් වක්‍රය මිලාක්ෂය කපන තැන තියෙන ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍ය වන මිල. ඒක හොයන්නේ ඉල්ලුම් සමයකට බිඳුව දාලා එතකොට අපේ ළමයි මෙතනට එනවා 90. හරිද? එහෙනම් මොකක්ද අපේ සමීකරණය? නව පාරිභෝගික අතිරික්තය අපි හොයන්නයි යන්නේ. බලා ගන්න. එහෙනම් උඩට ළමයි එන්නේ ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍ය වන මිල. ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍ය වන මිල උඩට එනවා. එයාගෙන් අඩු කරන 45 කියන්නේ 45 කියන්නේ ළමයි නව සමතුලිත මිල. ඒතර වැඩි වෙන්නේ නව සමතුලිත ප්‍රමාණයෙන් සහනාධාරයට පස්සේ නව සමතුලිත ප්‍රමාණයෙන් වැඩි වෙනවා දෙකෙන් බෙදන්නයි ඕනි. ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍ය වන මිල 90යි 90න් අඩුනවා 45 නව සමතුලිත මිල 45යි වැඩි වෙනවා ප්‍රමාණය අලුත් 270 ළමයි බෙදෙනවා දෙකෙන්. ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. බලා ගන්න. ළමයි එතකොට බලා ගන්න උත්තරේ අපේ ළමයි එනවා රුපියල් 6075ක්. මම දැන් මෙතන වැඩි කරන්න යන්නේ නැහැ ළමයි වෙලා යන හින්දා රුපියල් 6075යි නව පාරිභෝගික අතිරික්තය. ලේසි. පාරිභෝගික අතිරික්තය හොයද්දී කලබල වෙන්න දෙයක් නැහැ. නව සමතුලිත මිලයි ප්‍රමාණය අරගෙන වැඩේ කරන්න. එච්චරයි. එතනින් ඒක ඉවරයි. හරි? ළමයි ඊට පස්සේ වාගෙන් අහන ප්‍රශ්නයක් තමයි සහනාධාරයෙන් පස්සේ නව නිෂ්පාදන අතිරික්තය කීයද? අන්න ඔතන තමයි පැටලෙන්නේ. දැන් ඕගොල්ලෝ බලනවා 45ටද නිෂ්පාදන අතිරික්තය හොයන්නේ වැරදි මේ ළමයි. සහනාධාරයෙන් පස්සේ සමතුලිත මිල රුපියල් 45ක් නිෂ්පාදකයාගේ අතර හම්බුණාට රජයෙන් තව 10ක් ගෙවනවනේ. එහෙනම් මේ නව සමතුලිත මිලට අපි ඒකක සහනාධාරය එකතු කරන්න ඕනේ. එතකොට තමයි ළමයි අපිට මොකක්ද දෙන්නේ? සහනාධාරයෙන් පස්සේ නිෂ්පාදකයාගේ අතට ලැබෙන සුද්ධ මිල එන්නේ. එහෙනම් මේ 45ට 10ක් එකතු කරා 55යි. එහෙනම් මේ 55 සහ ළමයි නව සමතුලිත ප්‍රමාණය 270 පදනම් කරගෙන තමයි අපි නව නිෂ්පාදන අතිරික්තය හොයන්නේ. මේ මගේ අත දිහා බලන් ඉන්න මේ මෙන්න බලන්න මේ මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටස දක්වා ළමයි ඔයාගේ මොකද්ද වැඩි වෙන්නේ? නිෂ්පාදන අතිරික්තය වැඩි වෙනවා. හරිද? එතකොට නව සමතුලිත මිලට ඒකක සහනාධාරය එකතු කරලා තමයි හොයන්නේ. එහෙනම් ළමයි වැඩේ පටන් ගමු. බලා ගන්න. දැන් අපි හොයන්න යන්නේ නව නිෂ්පාදන අතිරික්තය. නව නිෂ්පාදන අතිරික්තය හොයන්නයි යන්නේ. හොයන්න යද්දිවා ගන්න කවුද? 55. 55 කියන්නේ සහනාධාරයෙන් පසු නිෂ්පාදකයාගේ අතට ලැබෙන සුද්ධ මිල තමයි ළමයි මේ ගන්නෙ. ඒකෙන් අඩු කරන මොකද්ද? අන්න සැපයුම් ප්‍රමාණය ශූන්‍ය වෙන මිල අමතක කරන්න එපා. ඒක ළමයි ගන්න ඕනේ පැරණි සැපයුම් වක්‍රයෙන්. ඉතින් පැරණි සැපයුම් වක්‍රයේ ප්‍රමාණ බිඳුව දාලා තමයි ඒක ගන්න. එතන ළමයි මෙතන 10ක්. දැන් මම ඒක හොයන්න යන්නේ නැහැ හොඳේ. එහෙනම් ඒකෙන් අඩු කරන මොකද්ද? සැපයුම් ප්‍රමාණය ශූන්‍ය වන මිල අඩු කරලා ළමයි මේක වැඩි කර මොකෙන්ද? නව සමතුලිත ප්‍රමාණයෙන් වැඩි කළා දෙකෙන් බෙදා ගන්නයි ඕනේ. ඔයා මතක තියාගන්න නිෂ්පාදකයාගේ අතර ලැබෙන සුද්ධ මිල හොයන්නේ කොහොමද? නව සමතුලිත මිලට ඒකක සහනාධාරය එකතු කරලා. එහෙනම් මොකද වෙන්නේ මේ බලාගන්න මේ. එහෙනම් 45ට අමතරව තව ළමයි 10ක් එකතු වෙනවා. 45යි 10යි 55යි. සැපයුම් ප්‍රමාණය ශූන්‍ය වන මිල 10යි. මේක ළමයි අපි වැඩි කරව නව සමතුලිත ප්‍රමාණය 270 ළමයි බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදුවම ළමයි බලා ගන්න අපිට එනවා ළමයි රුපියල් 6075ක්. එන ගාන අදාළ නැහැ මේක හදන හැටි තමයි ඉගෙන ගන්න ඕනේ.
හරි? මේ එන ගානේ මේ ළමයි අදගත් මේ නිෂ්පාදකයාගේ අතර ලැබෙන ශුද්ධ මිල හොයා ගන්න ඕනේ. ඒක කරන්නේ නව සමතුලිත මිලට ඒකක සහනාධාර එකතු කරලා ඒකෙන් සැපයුම් ප්‍රමාණය ශූන්‍ය වෙන මිල අඩු කරන්න ඕනේ. නව සමතුලිත ප්‍රමාණයෙන් වැඩි කරන්න ඕනේ. දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් ළමයි මෙන්න මේ ක්‍රමවේදයට තමයි නව නිෂ්පාදන අතිරික්තය හොයන්නේ. ඊගා ළමයි අන්තිම ප්‍රශ්නේ. ළමයාගෙන් අහන්න පුළුවන් අහිමි වූ සුබ සාධනය හොයන්නේ කොහොමද කියලා. මේ බලා ගන්න. ළමයා අහිමි වූ සුබ සාධන කොටස පේන්නේ මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ. මේ බලන්න මේ එළියෙන් මාක් කරන ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණාකාර කොටසෙන් තමයි අහිමි වූ සුබ සාධනය පේන්නේ. හැබැයි ඒක හොයන්න මං ඔයාලට දෙනවා සමීකරණයක්. බලාගන්න වැඩේ ලේසියි. දැන් අපි හොයන්න යන්නේ අහිමි වූ සුබ සාධනයයි. අහිමි වූ සුබ සාධනය හොයන්නයි යන්නේ. බලාගන්න. මේකට මෙහෙමයි ළමයි කරන්නේ. බලාගන්න. අපි මේකට කරන්නේ නව සමතුලිත ප්‍රමාණයෙන් අඩු කරනවා පෙර සමතුලිත ප්‍රමාණය අඩු කරනවා. මේක ළමයි අපි වැඩි කරනවා ඒකක සහනාධාරයෙන්. බෙදනවා ළමයි දෙකෙන් ඔච්චරයි මේ. නව සමතුලිත ප්‍රමාණය 270යි. එහෙනම් ඔයාලට පේනවා මේ ත්‍රිකෝණේ ලම්බ කුස කියන්නේ යා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ කුස බෙදීම දෙකනේ. එහෙනම් මේ ත්‍රිකෝණේ මේ බලන්න මේ ඒකක සහනාධාරය කියන්නේ මෙයා මෙන්න මේ දුර මේ ලම්බ කුස ආධාරකය. එහෙනම් මොකද වෙන්නේ? නව සමතුලිත ප්‍රමාණය ළමයි 270යි පෙර සමතුලිත ප්‍රමාණය 240යි වැඩි කරනවා ඒකක සහනාධාරය 10යි බෙදනවා ළමයි දෙකෙන් 270න් 240ක් ගියාම 30යි 30 වැඩි කරනවා 10න් බෙදනවා දෙකෙන් 30ව 10ක් 300 300 දෙකෙන් බෙදුවම රුපියල් 150යි. ළමයි මෙන්න මේ දෙකට උත්තර දෙන්න පුළුවන් නම් ඔයාලට සම්පූර්ණයෙන් සහනාධාර ගාණක් කරන්න පුළුවන්. ඉතින් ඔයා මේත් එක්කම ළමයි අනිවාර්යෙන් අපේ බදු ගාණ බලන්න. බදු ගාණ ගොඩක් අය බලලා තිබ්බා. බදු ගාණ බලලා ඒකත් එක්ක බලන්න සහනාධාර ගාණ. හරි? සැපයුම් සමීකරණය හදාගන්න. ඊට පස්සේ නව සමතුලිත මිල හා ප්‍රමාණය හොයනට ඉගෙන ගන්න. ඊට පස්සේ අපි සහනාධාර පිරිවැය හොයනට ඉගෙන ගන්න. නව පාරිභෝගික අතිරික්ත හොයන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. නව නිෂ්පාදන අතිරික්ත කොහොමද හොයන්නේ කියලා ඉගෙන ගන්න. අහිමි වූ සුබ සාධනය හොයන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඉතින් ඔන්න ඔහොම තමයි ළමයි සාමාන්‍යයෙන් අපි සහනාධාර ගාණක් මුලින් ඉඳන් අකට හරියට කරගන්නේ. අමතක කරන්න එපා. මේ බොරු ප්‍රස්තාර වාට අනිවාර්යෙන් වැදගත්. ඉතින් ළමයි මම හිතනවා ඔයගලන්ට මේකෙන් ලොකු දැනුමක් හම්බෙන්නේ නැති කියලා විනාඩි කිහිපයකින් සම්පූර්ණ ගාණක් හදාගන්නට තමයි මම කතා කරේ. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. එහෙනම් අපේ වීඩියෝ එක මුලින් ඉඳන් අකට බලන්න. ජය වේවා. ඔයගොල්ලෝ ඊගා වීඩියෝ එකකින් අපි හොඳ දව පාඩමක් ළමයි ඕගලන්ට දෙනවා. හොඳයි.